අපි මේ ඇවිත් ඉන්නේ සාර්ථකව මිරිස් වගා කරපු භූමියකට. මේ භූමියට එනකොටම ඔයාලට පේන්න තිබුණා දැල් ආවරණය. මේ ගොවි මහත්තයා මේ වගාවට සම්පූර්ණයෙන්ම දැල් වලින් ආවරණය කරලා තියෙනවා. මෙහෙම ආවරණය කරලා තියෙන්නේ වනසතුන්ගෙන් වන හානිය අවම කරගන්නත් කෘමීන්ගෙන් වන හානිය අවම කර ගැනීමට. එතකොට මේ ගොවි මහත්තයා මේ වගා කරලා තියෙන පාත්‍ය හදලා පොලිතින් වසුන් යොදාගෙන තියෙනවා. මේ පොලිතින් වසුන් යොදාගෙන තියෙන්නේ වල්පැල මර්ධනය කිරීමට. ඒ වගේම මේ වල්පැල මර්ධනය කිරීමට පොලිතින් වසුන් යොදාගෙන තියෙනවා වගේම මේ ගොවි මහත්තයා මේ මිරිස් පැලවලට ජලය සපයන්න සුද්ධ ජල සම්පාදනය තමයි යොදාගෙන තියෙන්නේ. මේකට බින්දු ජල සම්පාදනය ඒ වගේම විතර ජල සම්පාදනය දෙකම යොදන්න පුළුවන්. නමුත් මේ වගාවට සුදුසුම සුද්ධ ජල සම්පාදන ක්‍රමවලින් එකක් වන බින්දු ජල සම්පාදනය. මම එහෙම කියන හේතුව තමයි බින්දු ජල සම්පාදනයෙන් අපි ජලය සපයනකොට ශාකයට මුලටම අපිට වතුර සපයන්න පුළුවන්. සුද්ධ ජල සම්පාදනයේ අනිත් ක්‍රමය වන විතර ජල සම්පාදනයෙන් අපි ජලය සපයනකොට ඒක මුළු පාත්‍ය වටේටම වතුර විහිදෙනවා. ඊට වඩා වතුර ඉදිරි කර ගැනීමේ ක්‍රමයක් විදියට බින්දු ජල සම්පාදනය සුදුසුයි මේ වගාවට. ඒ වගේම මේ වගාවට නිසි පරතරයක් ඇතුව මේ මිරිස් පැල වගා කරලා තියෙනවා. ඒ වගේම මේ ගොවි මහත්තයා හොඳ ප්‍රභේදයක් මේ වගාවට යොදාගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ මුළු භූමි ප්‍රමාණයම අක්කර භාගය. අපි සාමාන්‍යයෙන් මිරිස් වගා කරනවා නම් අපිට අක්කර භාගයක පැල 8000ක් වගා කරගන්න බෑ. නමුත් මේ අධිරෝපණ වගාවක් විදියට මේ ගොවි මහත්තයා මේ මිරිස් වගා කරලා තියෙන නිසා මේ ගොවි මහත්තයා මේ මුළු වගා භූමිය තුලම අක්කර භාගයක පැල 8000ක් වගා කරලා තියෙනවා. ඒ වගේම මේ පැල 8000ටම පොහොර සපයන්නත් වෙනම සිස්ටම් එකක් මේ ගොවි මහත්තයා යොදාගෙන තියෙනවා. මේ ගොවි මහත්තයා නල සම්පාදනයක් ඔස්සේ තමයි මේ පැලවලට පොහොර යොදන්නේ. ඇත්තටම මේ පොහොර යොදනකොට අපි සාමාන්‍යයෙන් මිනිස් ශ්‍රමය යොදාගත්ත නම් අපිට යන පොහොර ප්‍රමාණය වැඩි. ඒ වගේම අපිට යන කාලයත් වැඩි. මේ නල විදියට අපි මේ පොහොර යොදනකොට අපිට විනාඩි 20ක් වැනි සුළු කාලයකින් අක්කර භාගයකටම පොහොර සපයන්න පුළුවන්. එතකොට අපිට එක පොහොර මුරයකට සාමාන්‍යයෙන් කිලෝ 3ක් කිලෝ 4ක් හොඳටම ඇති මේ අක්කර භාගයක වගා කරන මිරිස් වගාවකට. ඒ තුලින් මේ ගොවියට පොහොර සඳහා යන වියදම අඩු වෙනවා. ඒ වගේම මේ විදිහටම අපි ජලය සපයන්නේ විසිර ජල සම්පාදනයකින් හෝ බින්දු ජල සම්පාදනයකින් නම් අපිට යන ජලයත් අපතේ යන ප්‍රමාණය බොහෝ දුරට අඩුයි. ඒ වගේම කාලය ඉතිරි. මෙහෙම වගා කරාම ලොකු අස්වැන්නක් මේ ගොවියට ලබා ගන්න පුළුවන්. ඒ නිසා මුලින්ම වගා කරනකොට මේ ගොවියට ලොකු පිරිවැයක් ගියත් මේකේ අස්වැන්න එනකොට අපි ආරම්භ කරපු පිරිවැයට වඩා ලොකු ලාභයක් මේ ගොවියට ලබා ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අලුත් වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙයි. අපි අද මෙතනින් සමුගන්නවා.